අයිබෝන් අයිබෝන් ටීචර්. කොහමද අයිබෝන් ටීචර්. කැමරා ටික ඔන් කරගමු නේද? කැමරා ටික ඔන් කරගමු බල කට්ටියම. හරි. දැන් අද රචනා ලියාගෙන ආවද? කොබලන් ලියාගෙන ආව අය රේස් හැන්ඩ් දාන්න. ලියාගෙන ආපු අය මම අද උදේත් පන්තිවල ඉන්න සමහර අයට මතක් කරා ලියාගෙන එන්න කියලා. පුතා ලියන් ආවද? මොකද? ඒකද? ටීචර් ඔව්. ටීචර් මම රණුලක මම අලුතින් තමයි මේ ක්ලාස් එකට ආවේ. අලුතෙන් ආපු අය කමන්නේ. දැන් හොඳයි දැන් මට ඕන ටිකක් සතුටුයි. ගොඩාක් අය රේස් හැන්ඩ් දාලා තියෙනවා නේ. හරි. අපි කියවමුනේ අද කියවන දවසනේ. නේද? ටීචර් ඔව් කියන්න පුතේ. අනේ ටීචර් මගේ රචනාව මං ඉස්කෝලේ ටීචර් දුන්නා හරිද කියලා බලන්න කියලා. උක්්‍යාත්‍යත් එහෙම ටීචර් කිව්වා බලලා චෙක් කරලා පස්සේ දෙන්නම් කියලා ටීචර් තාම දුන්නේ නැහනේ. ඒකනේ මාර වැඩි. ඉස්කෝල් ටීචර් එකෙන් ඉල්ලගන්න බෑ මතක් කරලා. අනිත් දවසේ දෙනකොට ෆොටෝ එකක් හරි ගහගන්නනේ. එතකොට ඒක හරි බලන්න පුළුවන් නේ. හරි ටීචර්. ඔව් කියන්න. ටීචර් මම අලුතෙන් ආවේ. මොකද පුතේ? රචනා පන්තියට අලුතෙන් ආවේ. අලුතෙන් ආපු අය කමන්නේ. අලුතෙන් ආපු අය බලන්න මොකද වෙන්නේ කියලා. අලුතෙන් ආපු අය දැනගන්න ඕනේ මෙහෙමයි. පළවෙනි දවසේ මාතෘකාවක් දීලා මං කියලා දෙනවා. ඊට පස්සේ ගෙදර ගිහින් ලියාගෙන එන්න කියනවා. ඊළඟ දවසේ ඕගලන්ට කියවන්න දෙනවා. ඊළඟ දවසේ මම රචනය දෙනවා. හැබැයි ගිය සතියේ පොඩි වෙනසක් කරා. ළමා දිනය සහ මොකද්ද ළමා කාලය. අනේ අද ළමා කාලය නේද? ඒ මාතෘකාව මම කෙලින්ම ලියන්න දුන්නා. එහෙම කරේ මගේ අදහස් ඕගලන්ට වැඩි යන්නේ නැති වෙන්න. හැබැයි ටිකක් කතා කරා. වැඩි යන්නේ නැති වෙන්න. මොකද ඕගලන්ගේම අදහස් ටික මට ඕන නිසා. අපි බලමු කට්ටිය මේ බලන්න දැන් ගොඩාක් කට්ටිය කැමරා එක ඕෆ් කරන් ඉන්නේ. දැන් මෙහෙම පේනවට ආස නැති අය කැමරා එක ඔන් කරන්න බලන්න. මම මයික්ස් මියුට් කරනවා. මොකද අපි කියවන්න කෙනෙක්ට දුන්නාම එයාගේ සද්දේ ඇහෙන්නේ නැති වෙනවනේ වෙන සද්ද දෙනකොට. ඔයාලට chat එක ඔන් එකේ තියෙන ඕන දෙයක් දාන්න පුළුවන්. හරිද? අපි බලමු. හොඳද? ගිහන්සා ඔන්නලි කියවන්න බලන්න. කෝ පොඩක් ඉන්නේ ආව මට දැන් නැති වුණානේ. කෝ ගිහන්සා ඔන්නලි හරි. පින් කරන්න බෑ. පොඩක් ඉන්න. හරි දැන් හරි දැන්. කියවන්න බලන්න. ඉන්න මයික් එක අන්මියුට් කරනකම්. හරි. මට ඒක අමතක වුණා. දැන් හරි. ළමා දිනය සහ අද ළමා කාලය. ළමා අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීමට සහ සැමරීම සඳහා ජාත්‍යන්තර ළමා දිනයක් නම් කරනු ලබයි. ලෝකයේ විවිධ ස්ථානයන්හි ලෝක ළමා දිනය සැමරුම සඳහා විවිධ දිනයන් යොදා ගනිති. 1954 දී එක්සත් ජාතීන් විසින් විශ්ව ළමා දිනය ස්ථාපිත කරන ලදීය.
ඒ අනුව එක්සත් ජාතීන් නිර්දේශය මත සෑම වර්ෂයකම නොවැම්බර් 20 වන දින ලෝක ළමා දිනය සමරයි. ලෝක ළමා දිනයක් ස්ථාපිත කිරීමේ පළමු අරමුණ වූයේ ලෝකයේ ළමුන් අතර අන්‍යෝන්‍ය අවබෝධය දියුණු කිරීමයි. ලෝක ළමා දිනයක් ස්ථාපිත කිරීමේ දෙවන අරමුණ වූයේ ලෝකයේ ළමුන්ගේ සුබ සාධන සඳහා අනුග්‍රහය දක්වන ක්‍රියාමාර්ග ඇරඹීම සඳහා දිනයක් වෙන් කරන මෙන් සියලුම රටවල් උනන්දු කිරීමයි. ළමා දිනය සමරන නිල දිනය රටින් රටට වෙනස් වේ. ශ්‍රී ලංකාව ලෝක ළමා දිනය සමරන්නේ ඔක්තෝබර් 1 වෙනිදාටය. පුතේ පොත අතට අරන් පොඩ්ඩක් ඔලුව උස්සලා කියන්න. පොත අතට ගන්නකෝ. ඔයා පේන්නේ නැත්තම්. හරි. අපේ අසල කියන්නේ ලෝක ළමා දිනය සෑම වසරකම නොවැම්බර් 14 වෙනිදා සමරනු ලබයි. වර්තමාන සමාජයේ මෙම ළමයි සඳහාම වෙන් කළ ඇති ලෝක ළමා දිනය රාජ්‍ය අනුග්‍රහයෙන් යුක්තව විශේෂ උත්සවයක් ආකාරයෙන් සමරයි. මෙයට එකම දිනයක් පමණක් යොදා ගැනීම සාධාරණ නැද්ද යන්න තීරණය කිරීම අපේ වගකීමයි. ළමයින්ට ළමා දිනයට වඩා අවශ්‍ය වන්නේ ළමා කාලයයි. ළමා කාලය ගෙවී ගිය පසු නැමත පැමිණෙන්නේ නැත. එබැවින් එම බොහෝ කෙටි කාලය සතුටෙන් සහ විනෝදයෙන් ගත කළ යුතු වේ. නමුත් වර්තමානයේ අධිතාක්ෂණික සහ තරගකාරී ස්වභාවයෙන් යුක්ත බැවින් කුඩා ළමයින් සඳහා ඇති ළමා කාලය ක්‍රමක්‍රමයෙන් අහිමි වී යයි. ඔවුහු කුඩා කාලයේ සිටම පාසල් අධ්‍යාපනයට අමතරව විෂයන් වලට අදාළ අමතර පන්තිවලට සහභාගී වෙති. දූ පැන සෙල්ලම් කරන වයසේ සිටින කුඩා දරුවන් මෙම තරගකාරී ස්වභාවයට හුරු වේ. නමුත් අතීතයේ සිටි දරුවන් ලෝක ළමා දිනයේ විශේෂ නොවූ ළමයිට ලෝක ළමා දිනයේ විශේෂ නොවුනාට ඔවුන්ට ඉතා වටිනා ළමා කාලයක් තිබුණි. වර්තමානයේ ඇති තරගකාරී ස්වභාවය අතීතයේ නොතිබූ නිසා මානසික හා අධ්‍යාත්මික සැහැල්ලුවෙන් ළමා කාලය ගත කර ඇත. ඔවුන්ට ඒ කාලයේ පරිගණක ජංගම දුරකථන ආදී විද්‍යුත් උපාංග නොතිබූ බැවින් ඔවුන් ස්වභාධර්මය හා ගැටි ළමා කාලය ගත කර ඇත. අද වර්තමානයේ සිටින තරගකාරී ස්වභාවකෙක් තෙරපී මිරිකී යන ළමයින් මෙම ස්වභාවයෙන් අද්මිති නැවත තම ළමා කාලය ගත කිරීමට ඇත්නම් ඔවුන්ට විශාල සතුටක් දැනේ. විශාල සැහැල්ලුවක් හිතට දැනේවි. ලෝක ළමා දිනයේද සතුටින් සමරා සතුට ළමා කාලයක් ගත කිරීමට ළමයිට හිමි විය යුතු වේ. එච්චරයි. හරි. පඩක් ඉන්න. හරි. හොඳයි. අපි තව එක්කෙනෙක්ට දෙමු. බෙනුලි කියන්න බලන්න. හරි අන්මියුට් කරන්න. ළමා දිනය හා අද ළමා කාලය. ළමා දිනය පිළිබඳ විස්තර කිරීමට මා ළඟ ශබ්දකෝෂයේ ඇති අකුරු ප්‍රමාණවත් නැත. නමුත් ළමයින්ට ඔවුන් වෙනුවෙන් දිනයක් අවශ්‍යද? ඒ පිළිබඳව පැහැදිලි උත්තරයක් දීමට මා සමත් නැත. එහෙත් ළමා දිනය උත්සව වශයෙන් පැවැත්වුවද සොඳුරු ළමා කාලයක් අද ඔවුන්ට නැත. මඩොල් දුහු කතා පෙළේ ඇති ආකාරයට උපාලි මෙන් කැලෑවල සෙල්ලම් කරන්නට හෝ ලෝරා කතා පෙළේ ඇති ආකාරයට ලෝරා සහ ඇගේ පවුලේ අය මෙන් තැනින් තැනට ගොස් අත්දැකීම් ලැබීමට වාසනාව අද ළමා සමාජයේ නැත. අද ළමයින්ට ගෙදරක සිරවි පාසල් යාමටත් හා අමතර පන්ති යාමෙනුත් දවස අවසන් වේ. ඔවුන්ට නිවාඩුවක් හෝ ලැබෙන්නේ නැත. ළමයින්ට බොහෝ නිවාඩු ලැබෙන්නේ විභාගයට පෙරය. එම නිසා නිවාඩුව ලැබුණේ පාඩම් කිරීමටය.
ලෝක ළමා දවසේ පාසලෙන් හෝ පන්තියෙන් ළමයින්ට ත්‍යාග පිරිනැමේ. ඒවායේ පොත්, පෑන්, පැන්සල් හෝ අමතර රසකැවිලි අඩංගු වේ. දෙමාපියන්ද දැයි ලැබේ. නමුදු ඔවුන්ට ක්‍රියාශීලී ළමා කාලයක් අවශ්‍යය. ළමයින්ට වැඩි අතක දහඩිය දමා සෙල්ලම් කිරීමටත් කතන්දර පොත් කියවීමටත් උරු කළ යුතුය. ළමයින් අධ්‍යාපනයට නැඹුරු වන්නේ කතන්දර ඇසීමෙන්ය. ඉවරයි. හරි මල්ලිත් කියනවාද මල්ලිත් ලියලා තියෙන්නේ මල්ලිගේ? මට මූණෙන් පේනවා. කියවන්න බලන්න. පඩෙන් හරි. හරි. ළමා දිනය යනු ළමයින් සතුටින් සිටින දිනයකි. එම දිනයේ ළමයින් සතුටින් ළමා කාලය ගත කළ යුතුයි. අද ළමා කාලයේ ළමයින් බොහෝ දෙනාට ළමා කාලයක් නැත. සමහර ළමයින්ට ළමා කාලයක් ඇත. හත්පන මඩොල් දුව හා අපේ ගම යන කතා පොත්වල සඳහන් ළමයින් වගේ ළමයින්ට ළමා කාලයක් තිබේ. ළමයින් ඉගෙනගෙන සෙල්ලම් කරමින් ළමා කාලය ගත කළ යුතුයි. අධ්‍යාපනයේ පමණක් නොව ළමයින්ට වැලි අතක දහඩිය දමා ක්‍රියාශීලීව සෙල්ලම් කිරීමට ඉඩ ලැබිය යුතුයි. හොඳයි. මේ දෙන්න මේ ලංකාවේ නෙවෙයි ඉන්නේ නේ? තාමත් එහෙම නේද? ලංකාවේ නෙවෙයි ඉන්නේ? ඔව් හරි. සරසි කියවන්න පොඩ්ඩක් කියන්න මම ස්පොට්ලයිට් දෙනකම්. කොයා හරි. සරසි කියවන්න බලන්න. හරි. ළමා දිනය හා අද ළමා කාලය. පුංචි යටේ පැලවෙන පුංචි ලේ ගස වෙන. පුංචි නුවණිනා පුංචි ළමෝ පඩි වෙන. ළමුන් කියා ඔක්තෝබර් 1 වෙනිදා වැනි එක් ළමා දිනයක් ළමා දිනය ලෙස නම් කර තිබුණද වසරේ මුළු 365 දවසම ළමුන්ට වැදගත්තේ. ළමුන්ගේ ශාරීරික සතුට මෙන්ම මානසික සතුටද ළමා දිනයට පමණක් සීමා කිරීමට බොහෝ වැඩිහිටියෝ උත්සාහ කරති. උදේ පාන්දර නැගිට පාසල් ගොස් සවස නැවත ගෙදර පැමිණ උපකාරක පන්තිවලට ගොස් රාත්‍රී 6ට පමණ නැවත ගෙදර පැමිණෙන ළමයෙකු එකම කාල රාමුවකට සිරවී කල්ගත කරන්නේ නම් ඔහුට හෝ ඇයට සුන්දර ළමා කාලයක් ඇතැයි සිතිය නොහැක. ගසකට උවද හිරුවෙලිය හා ජලය නොමැතිව පොහොර පමණක් ලැබුණහොත් එම ගස සරුසාර නොවැඩෙන්නා ළමයෙකුටත් නිදහස හා ආදරය නොමැතිව අධ්‍යාපනය පමණක් ලැබී තිබුණහොත් ඔහුද පිරිපුන් පුද්ගලයෙකු වන්නේ නැත. ඇතැම් රටවල ළමුන් සඳහා එක් දිනයක් නොව දින 7ක් වෙන් කර ඇත. ළමා දිනය සඳහා වෙන් කර ඇත. එම දෙමව්පියන් තම දරුවන්ගේ රැකවරණය ගැන සිතා බලා කටයුතු කර ඔවුන්ගේ දියුණුවට හරිමඟ පෙන්වන්නේ දරුවන්ට දැඩි පීඩනයක් නොදීය. ළමයෙකුගේ ළමා කාලය අර්ථවත්ව මෙන්ම සතුටින් ගෙවීමට ළමුන්ට ඉඩහසර සලසා දීම වැඩිහිටියන්ගේ යුතුකමකි. කුරුල්ලෙකුගේ ලස්සන පෙනෙන්නේ ඔහු නිදහසේ පියාසර කරන විටදී පමණි. එමෙන්ම ළමයෙකුද ක්‍රියාශීලී බුද්ධිමත් දක්ෂ සිසුවෙකු වන්නේ සතුටින් නිදහසින් සිටින විටය. අද ළමා කාලයේ ළමයින් බොහෝසේ නරක වැඩවලට යොමු වී ඇත්තේ දෙමව්පියන්ගේ කාර්යබහ බව නොසැලකිලි බව. පාසල්වල ප්‍රීතිමත් ළමා දිනයක් ඔක්තෝබර් 1 වෙනිදා සැමරති. අද කාලයේ ළමුන්ට ප්‍රීතිමත් ළමා කාලයක් වෙනුවට ඇත්තේ කාර්යබහුල ළමා කාලයකි. ළමයාට තම පවුලේ සහ
පවුලේ අය සමග සුහදව කතා බහ කිරීමටවත් වෙලාවක් නැත. අධ්‍යාපනයෙන් පමණක් දරුවෙකු සාර්ථක පුද්ගලයෙකු කළ නොහැකි බව වැඩිහිටියන් තේරුම් ගත යුතුය. සහකම්පනය ඇති පුද්ගලයෙකු වීමට නම් දරුවෙකුට සතුටුදායක නිදහස් ළමා කාලයක් තිබිය යුතුය. එච්චරයි ටීචර්. ළමා දිනය සහ අද ළමා කාලය. ළමා දිනය යනු ලොව සියලු ළමයින් සමරන ඉතාමත් ප්‍රීතිමත් දිනයකි. එම දිනය සමරනු ලබන්නේ ඔක්තෝබර් 1 එහිදී ළමයින් විවිධ ක්‍රියාවන් වල යෙදෙති. නමුත් අද වන විට සුන්දර ළමා කාලය කෙමින් නික්ම යයි. එයට හේතුව වන්නේ විවිධ පන්ති අමතර පන්ති වැඩිවීමයි. සරුංගලයක් යවනවා යනු අද වන විට ළමා පරපුරට කිලිමට තරම් වෙලාවක් නොමැති දෙයකි. එම නිසා අද වන විට ළමා සමාජයේ වැඩියෙන් පුරුදු වී ඇත්තේ පරිගණක ක්‍රීඩා, අන්තර්ජාලයේ සැරිසැරීමට වැනි ඉතා දරුණු දෙයට හැබැයි වී සිටිති. නමුත් අතීතයේ සිටි ළමා පරපුර ළමා දිනය විශේෂ දිනයක් නොවේ. එයට හේතුව වන්නේ එවිට සිටි ළමයින් නිතරම සෙල්ලම් කර සතුටෙන් කල්ගත කිරීමයි. එවිට ඔවුන්ට පන්ති අධ්‍යාපනයේ තරඟකාරීත්වය වැනි කිසි දෙයක් නොතිබුණු හෙයින් එම ළමයින් සිටි සේ කල්ගත කළෝය. නමුත් ඔවුන් නිවැරදිව තම අධ්‍යාපන ජීවිතය හොඳින් ගත කළෝය. ස්තුතියි. එතරයි ටීචර්. හරි හොඳයි. හොඳට ලියලා තිබුණා මම ඔක්කොගෙම කතන්දර ටික අන්තිමට කියන්න. හරිද? හරි. ඉමායා කියන්න බලන්න පුතේ. පඩක් ඉන්න. හරි. ගහෙන් කියන්න පුතේ ඇහෙනවා. ගහෙන් ඇලෙන් සුවඳාරම් ඇලෙන් දොලෙන් සිසිලාරම් ජීවිතේ නිදහසේ සතුටින් ගෙවීමට කැමති පරපුර ළමා පරපුරයි. ළමා කාලය තුල ඇදී තිබෙන කලාත්මක සිත්තම් වූ අතීතයේ සිටින ළමුන්ට තිබුණද වර්තමානයේ වන විට ඒ ළමුන්ගේ ගිලිහි මැකී තිබෙනවා. ළමා කාලය ගැන ආවර්ජනය කිරීමට ලෝක ළමා දිනය කියා සුන්දර ළමයිටම උරුම දවසක් අද වන විට තිබේ. එනම් ඔක්තෝබර් 1 වෙනිදාය. අපගේ සිතුවිලි ලෝකයට පෙන්වමින් එදින අප වෙනුවෙන් කලා තරග රැසක් පවත්වන ලදී. ළමයි තුළ සංවර්ධනය වෙමින් පවතින දක්ෂතා, ආකල්ප සහ අත්දැකීම් පිරිපුන් කාලය ළමා කාලය වේ. ළමයා කියන්නේ පුංචි පැලයක් මෙන්
අත්දැකීම් සහ ගුණාත්මකම් වලින් වැඩිහිටියන්ට වඩා අඩු මට්ටමකින් ඇති පුද්ගලයෙක් වේ. එපමණක් නොව පුංචි ළමයා අවට වටපිටාව අනුව තමාගේ ජීවිතය ගොඩනගා ගැනීම ඔහුගේ පුරුද්දකි. පුංචි පැලයක්ද එසේමයි. තමාට ලැබෙන එළිය හා අනෙකුත් දේවල්වලින් මත තමාගේ අනාගතය ගොඩනගා ගනී. දැන් සමාජය තුළ අද වින්නට සමාජය තුළ ළමයාගේ අයහපතට උරුම දේවල් අවස්ථා රැසක් තිබේ. ජංගම දුරකථන රූපවාහිනී ළමයා අතර ලැබෙන දැලිපියක් යනු උපකරණ වේ. එසේත්ම ළමා අපයෝජන, ළමා හිංසනය, ළමුන් රැකියා සඳහා මුදල් උපයා ගැනීම සඳහා ළමා කාලය ඔවුන්ගේ සමහර අය උදුරා ගනිති. ළමුන්ගේ සිතන පතන දේවල්ද ඒ අනුව හැඩගැසේ. ළමා සිතුල්ලි ඔවුන්ගෙන් දුරස් කරයි. නමුදු තවමත් එයට එරෙහිව එසේනම් මානුෂීය ගුණයෙන් පිරි සදාචාරාත්මක ළමයෙකු බිහි කිරීමට නම් නිසි පරිදි ළමා කාලය තිබිය යුතුය. ස්තුතියි. බොහොම හොඳයි. හරි. චමත්කි කියන්න බලන්න පුතේ. ලෝක ළමා දිනය හා අද ළමා කාලය. මනගල්හත විල්තලෙහි පිපිනිවහල් මල්, රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්. ළමයින් යනු අප රටේ අනාගතයයි. ළමයින් අප රට සුවඳවත් කිරීමට මඟ බලා සිටින මල් පොහොට්ටු වැනි. සෑම වර්ෂයකම ඔක්තෝබර් 5 වෙනිදාට ලෝක ළමා දිනය යෙදේ. එදින මුළු ලෝකයේ සිටින සියලුම ළමයින් ඉතා සතුටින් තමාගේ දිනය සමරයි. එදින ළමයින්ට තමාගේ දිනය වෙනුවෙන් තෑගි භෝග විශාල ප්‍රමාණයක් හිමි වෙන අතර ඔවුන් වෙනුවෙන් උත්සවද පවත්වයි. එහෙත් පාසල් කාලයේ පන්ති සහ තවත් විවිධ කාර්ය නිසා වර්තමානයේ ළමයින් ඉතා කාර්යබහුල වී සුන්දර ළමා කාලයේ යම්තාක් දුරකට ඔවුන්ගෙන් ඈත් වී තිබේ. එහෙත් ළමා කාලය අපට පොත්පත් කියවීමෙන් සහ නිදහස් වේලාවෙන් අසල් වාසී ළමයින් සමග සෙල්ලම් කිරීමෙන් ටිකක් හෝ ලබාගත හැකිය. අපට වැනි දියුණු තාක්ෂණයක් නොතිබුවද අතීතයේ සිටි ළමයින්ට ඉතා සුන්දර ළමා කාලයක් හිමි වී තිබුණා. අතීතයේ සිටි ළමයින් ගස් අතරේ දුව පනිමින් සෙල්ලම් කරමින් නොයෙකුත් දඟකාරකම් කරමින් කුරුල්ලන් මෙන් ළමා කාලය ගත කර තිබිනේ. එම නිසා එහෙත් වර්තමානයේ සිටින ළමයින්ට එම ළමා කාලය ලබා ගැනීමට සුළු හෝ උත්සාහයක් ගත කිරීම ළමයින්ගේ යුතුකම්. සුළු හෝ උත්සාහයක් කළ යුතුය. ළමයින් සෙල්ලම් කිරීමට මෙන්ම දුවපැන සිටීමේ ළමයින්ට ඉතා වැදගත්ය. අපේ රටේ පුංචි මල් කැකුළු වැනි ළමයින් ආරක්ෂා කර ගැනීම වැඩිහිටියන්ගේ යුතුකමකි. ස්තුතියි. හරි. බොහොම හොඳයි. මේ කාටත් අවස්ථාව දෙන්න මම හිතුවේ කවුරුත් කියනවා හොඳයි. මේ කවුරුත් ඉන්න හොඳද? මම මේ දකිනවා කට්ටිය අර කියව ප්‍රැක්ටිස් කරනවා. ඒකත් බොහොම හොඳයි. හොඳද? මම ඒ ඔක්කොම බලාගෙන ඉන්නේ. රණුති කියවන්න බලන්න පුතේ. පොඩක් ඉන්න. සිග්නල් අඩුයි වගේද ඔයාට? පොඩක් ඉන්න. හරි. මයික් එක ඔන් කරන්න බලන්න. රණුති. හරි. ටීචර් ඔව් කියන්න පුතේ. අද මං ආවේ. අද දාවේ. ඒකනේ. මම ඔයා කී ඉන්නවා වගේ දැක්ක නිසා මං හිතුවා ඔයා කියන්න සූදානමින් ඉන්නවා කියලා. හරි.
අපි කියවන්න දෙමු. මිනුකි කියවන්න බලන්න. පොඩක් ඉන්න. හරි. ළමා දිනය හා අද ළමා කාලය. මේ ලෝකයේම ඇති අති සොඳුරු මලක් නම් ළමා මනසයි. අපේ ලෝකයේ මනරම් සමය වන්නේ ළමා අවධියයි. ළමා දිනය යනු ඒ අමරණීය ළමා සෙනෙහසට හා අනාගතයේ ලොවක් දිදුළු වන දරුවන්ට අරුතක් දෙන විශේෂ දවසකි. ඒට විශේෂ දිනයක් තිබුණද මේ ගෙවන සෑම මිනිත්තුවක් පාසාම අයත් වෙන්නේ මල්මෙන් දරුවන්ටය. නමුත් අද කාලයේ ළමා ජීවිතයේ පුරාණ කාලයේ මෙන් සරලද සුන්දරද තාක්ෂණීය අධ්‍යාපනය හා තරඟකාරී ලෝකය අතරේ අල්ලාගත් අද දරුවෝ තම සිනාසෙමින් සෙල්ලම් කරමින් සතුටින් සිටින ළමා කාලයට විටක් විරාම ගත යුතුද? පෙරයුගේ දරුවන් ඔවුන්ගේ ළමා කාලය ගම වටේ දුව පනිමින් වෙල්යායවල්මද සෙල්ලම් කරමින් මිතුරන් සමග සතුටින් ගත කළහ. එවකට සෙල්ලම් ගෙවල් ගම පුරා ඇසෙන සිනා හඬ සහ සෙනෙහසින් පිරුණු සමාජය ඔවුන්ගේ ජීවිතයට සතුට පිරවූහ. නමුත් අද ළමයින්ගේ සුන්දර ළමා ලෝකය වෙනස් වී ඇත. පරිගණක ජංගම දුරකථන අන්තර්ජාල හා තාක්ෂණය ඔවුන්ගේ දෛනික ජීවිතයේ කොටසක් වී ඇත. මේ නිසා සෙල්ලම් ගෙවල් වෙල් ඉපනැල්ල සහ ගමේ පාරවල් පුංචි ළමයින්ගේ ජීවය පමණක් ඉදිරි කොට සිනා හඬවල් මැකී ගොස් ඇත. තරඟකාරී අධ්‍යයන පද්ධතියක් තුළ ළමයින් තම සතුට හා නිදහස අත්හැර ඉගෙනුම හා තරඟයකට පමණක් සීමා වී ඇත. ඔවුන්ගේ කාලය බොහෝ විට පාන්ති කාමරවල හෝ නිවසේ අග්‍රුලාගත් කාමරයක් ඇතුළත ගත වේ. ඒ ඔවුන්ගේ මානසික සෞඛ්‍යයටද බෙහෙවින් බලපායි. ඔක්තෝබර් 1 වනදා ළමා දිනය ලෙස නම් කර තිබේ. ලෝකයේ බොහෝ රටවල මෙම දිනය විවිධ ක්‍රමෙන් සමරන අතර එහි මූලික අරමුණ වන්නේ ළමා අයිතිවාසිකම් පිළිබඳ අවධානය යොමු කිරීම. ළමුන්ගේ ආරක්ෂාව, අධ්‍යාපනය, සෞඛ්‍ය සහ වර්ධනය සුරැකීම සඳහා මෙම දිනය විශේෂයෙන් වැදගත් වේ. දරුවෙකු යනු අප රටේ හෙට දවසේ නායකයෙකි. එනිසා එක් දිනකට පමණක් ඔවුන්ට ඔවුන්ගේ සතුට නිදහස ලබා දීම ප්‍රමාණවත් නොවේ. මල් පෙතිමෙන් සියුමැලි මේ පුංචි සිත් ඉතා ඉක්මනින් අසතුටට දුකට පත්වේ. එම නිසා මෙම පුංචි මල් කැකුළු වලට ආදරේ කරුණාව දැක්වීම මේ දිනවල සමාජයේ වැරදි වලට යොමු වන්නේ එසේ වැඩිහිටියන්ගෙන් ආදරය සෙනෙහස අඩු වූ දරුවන්ය. වාද කර වැරදි නිවැරදි කර ගැනීමට උදව් කළ යුතුය. එමෙන්ම ළමයින්ට ඔවුන්ට නිදහසේ දුවපැන ඇලදොලවල් වල පීනා තමලා ඔවුන්ගේ පුංචි සිත් නොරිදවා සිනාව රැක ගැනීම හා අනෙකුත් අයිතිවාසිකම් සලසා දීම සියලු වැඩිහිටියන්ගේ යුතුකමකි. තාක්ෂණය හා අධ්‍යාපනය කොතරම් වැදගත් වුවත් ඒ අතරේ දරුවන්ගේ නිර්මාණශීලීත්වය, ආදරය සහ මිතුරන් අතර ළමා දිනය අපට නැවත නැවතත් මතක් කර දෙන්නේ දරුවන්ගේ කාර්යභාරයක් බවයි. හරි. බොහොම හොඳයි. මේ මොනවා හරි සිග්නල් අවුලක් ආව යාටනේ පොඩි. හැබැයි හොඳට ලියලා තියෙනවා. මම කවුරුත් ලියපු ඒවා බොහොම හොඳයි. මම කියන්නම් ඔයාලගේ ලියපු ඒවා ගැන. ඔව්. එයි. යනවා හා හරි. බයි. දුලින්සා නේද? හරි. අන්මියුට් කරන්න. thank you. ළමා දිනය සහ අද ළමා කාලය. මල් කියන්නේ කාට කාට ළමයින්ටයි පාට පාට. පුංචි ළමයි පාට පාට මල් වගේම අලුතෙන් පැලවෙන පුංචි පැලයක් වගේයි වෙලාවකට මට සිතේ. පුංචි අපි මේ තරමට විශේෂ නිසාම ලෝකය අප වෙනුවෙන් දිනයක් වෙන් කර ඇත. ඔක්තෝබර් 1 වන දින පුංචි අප සඳහා වෙන් කර ඇති ඒ දිනය අපි සැමරුවෙමු. සෑම දිනකම උදෑසන අවදි වී පාසල් ගොස් විෂයන් කීපයක් ඉගෙනීමට සිදුවීම නිසා
අපට මහත්සේ දුකක් විය. පාසල් රැගෙන යන පොත් බෑග්ය ඔසවාගෙන යාමටද අපහසුය. පාසල් ගොස් නිවසට පැමිණ අමතර පන්ති යෑමට පුංචි අපි අකමැතිය. අහල පහල සිටින පුංචි යහළුවන් සමග සෙල්ලම් කිරීමට, වැස්ස කඩදාසිය රුපා කර හරින්නට, සමනලයින් කුරුල්ලන් ඒ මේ ඇති ඉගිලෙන හැටි බලන්නට පුංචි අපි ප්‍රිය කරති. ළමයින් යනු හෙට ලෝකයේ නායකයන් සහ රටක වටිනාම සම්පතකි. සෑම වසරකම ඔක්තෝබර් 1 වන දින ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල් ලෝක ළමා දිනය සමරයි. එදිනට ලංකාව පුරා ඉතා උත්සවාකාරයෙන් රට පුරා ළමා දින උත්සවය සංවිධානය කරනු ලබයි. සෑම දිනයක්ම පුංචි අපි වෙනුවෙන් වෙන්වන දිනයක් කර ගැනීමට හැකිනම් ඉතා වටිනා බව මගේ අදහසකි. නවීන ලෝකයේ දියුණුව සමග පුංචි දරුවන්ට සිදුවන කරදර හිරිහැර පිළිබඳ අසන්නට ලැබීම ඉතා කනගාටුවකි. යහගුණ දම් වලින් පිරුණු ළමා ලෝකයක් නිර්මාණය කිරීමට හැකිනම් එය අනාගත ලෝකයේම ජයගත හැකි මඟ බව පුංචි මට සිතේ. Thank you teacher. හොඳයි. බොහොම හොඳයි හැමෝම කියවන ඒවා. මම අන්තිමටම කියන්නම් ඔක්කොගෙම අඩුපාඩු. හොඳද? රිසලි කියන්න ඊළඟට පොඩක් කියන්න. හරි අන්මියුට් කරන්න. ළමා දිනය හා අද ළමා කාලය. පාට පාට සුවඳ එක වගේ පිපෙන රෝස මල වගේ කීකරු පොඩි ළමයාගේ කවුරුත් පවසතියගේ. ඔක්තෝබර් මාස 1 වන දින ලෝක වැඩිහිටි දිනයත් සමගම ලෝක ළමා දිනය යෙදී තිබේ. ශ්‍රී ලංකාව වාගේම අනෙකුත් රටවලුත් ලෝක ළමා දිනය සමරති. ළමයින්ට වෙනම ළමා දිනයක් අවශ්‍ය නැත. සෑම දිනයක්ම ළමයින්ට ඔවුන්ගේම දිනයකි. ළමා දිනයට විශේෂයෙන්ම ළමයින් සතුටු කරයි. ළමයින්ගේ මනසට මානසික නිදහසක් ලබා දෙයි. අතීතයේ ළමයින් දුවපැන සෙල්ලම් කර පාඩම්ද කර තමාගේ ළමා කාලය සුන්දරත්වයෙන් ගත කර තිබේ. අතීතයේදී ළමයින්ට බොහෝ අමතර පන්ති නොතිබුණු අතර බොහෝ වේලාවට තම යාළුවන් සමග ක්‍රීඩා කරයි. එම නිසා ඔවුන්ගේ කායික හා මානසික සෞඛ්‍යද දැඩි පීඩනයකින් තොරව නිදහසේ තිබිණි. ළමා කාලයේ සතුට සිතින් ගත කිරීමට හැකි වේ. නමුත් මේ වන විට වර්තමාන ළමා පළපොට ලැබී තිබෙන්නේ වෙනත් අත්දැකීමකි. මේ වන විට ළමයින් බොහෝ අමතර පන්තිවලට යති. එයින් ඔවුන්ගේ මානසික සෞඛ්‍ය දුර්වල වෙති. පීඩනයට ලක් වෙති. වර්තමානයේදී ළමයින් බොහෝ අමතර පන්තිවලට යන හේයින් ඔවුන්ගේ මනස දුර්වල වෙති. ඒ විතරක් නොව බොහෝ ළමයින් ජංගම දුරකථනයටද ඇබ්බැහි වී තිබේ. එයින් ඔවුන්ගේ ළමා කාලය විනාශ වෙති. මානසික සෞඛ්‍ය හා කායික සෞඛ්‍ය දුර්වල වේ. එම නිසා ළමයින්ගේ නිදහස පිණිස එක් දිනයක් හෝ වෙන් කර තිබීම අපට සතුටු විය හැකි කාරණයකි. එම නිසා අපි අපගේ ළමා කාලය සතුටින් ගත කරමු. ජංගම දුරකථන වලට පමණක් සීමා නොවී ක්‍රීඩාද කරමු. හොඳින් සෙල්ලම් කර ඉගෙනීමද සමබරව රැකගනිමු. සියලු දෙනාට ආදර්ශවත් ලෙස සතුටින් ජීවත් වෙමු. හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී. හරි බොහොම හොඳයි. මනුලි කියවනවද? රෙසන් දාල් දින කියවන්නද? දැන් කිව්ව ගමන්ම මනුලි මයික් එක ඔෆ් කරා. කියවනවද? මයික් එක නෙවෙයි කැමරා එක ඔෆ් කරා. හරි. දැන් කියවන්න කට්ටිය නැහැ නේ. අපි මෙහෙම බලමු. දැන් මේ කියවපු ඒවා ගත්තහම ඕගොල්ලෝ කියවපු දේවල් වල අපි ගමු අදහස් ගත්තම අදහස් ටික කොහොමද? ඒවා ඉතා හොඳයි. අදහස් ඉතා හොඳ මට්ටමේ තියෙනවා. අදහස් ඉතා හොඳයි. හැබැයි තව ටිකක් අපිට දියුණු කරගෙන ඉස්සරහට
යන්න පුළුවන්. හරිද? අපිට අදහස් විතරක් තිබුණට මදි. අපි ඒව මොකද්ද කරන්න ඕන? ඒව ඉදිරිපත් කරන්න ඕන නිර්මාණශීලීව ඉදිරිපත් කරන්න. හරිද? නිර්මාණශීලීව ඉදිරිපත් කරන්න ඕන. හොඳද? ඒ නිර්මාණශීලීව විතරක් ඉදිරිපත් කළ බෑ. අපි මොකද්ද දෙන්න ඕන? අපේ නිවැරදි භාෂාව අපිට ඕන. නිවැරදි භාෂාව. ඒ කියන්නේ ප්‍රධානම අපි භාෂාව ගැන කතා කරද්දී කියන්නේ ව්‍යාකරණ ගැන. මෙන්න මේ ව්‍යාකරණ වැරදි වුණොත් ඔක්කොම අවුල්. හොඳද? දැන් මේ කියපු අයගේ ඔක්කොගේම අදහස් ඉතා හොඳට තිබුණා. මට තේරුණා හොඳ අදහස් තියෙනවා. ඒ හොඳ අදහස් ටික සානිර්මාණශීලීව කියන්න හදලා තියෙනවා සමහර තැන්වල. සමහර තැන්වල එහෙම නිර්මාණශීලීව කියලා නැති තැන් තිබුණා. හරිද? මම අඳුනගෙන ගත්ත දේවල් වලින් මෙන්න මේ භාෂා වැරදි ගොඩක් තිබුණා. දැන් හිතන්නකෝ අපි කියලා යයන්නේ ඉවර කරන්න බෑනේ නේද? අපි කිව්වොත් ඉවර කරන්න ඕන කොහොමද? මුයන්නෙන් එපා ඉවර කරන්න. ඒකනේ හරි. මේක වැරදීනේ නේ? ඒ කියන්නේ අපි කල යුතුය කියලා කියන්න බෑ. අපි උදාහරණයක් විදිහට ගමු. එහෙම කිව්වොත් වැරදි. ඒක එක්ක අප කියලා අනුක්තව තියන්න ඕන නේ? ඊට පස්සේ තව තැනක් මම දැක්කා අප කියලා දාලා කරති කියලා දානවා. ඒක පුළුවන්ද? ඇයි ඒ? එහෙම බැරි? අප කියන එක මොන පුරුෂද මට කියන්න? පොඩක් ඉන්න මම මයික්ස් ටික අන්මියුට් කරන්නම්. ඔයාලා හැබැයි බලන් ඉන්න ඕන සද්ද මේ නැති වෙන්න ඔයාලගේ මයික්ස් ඔක්කොම මියුට් කරන් ඉන්න ඕන තනියම. හොඳද? මට සද්ද ඇහෙන්න බෑ වෙන සද්ද. හරි. දැන් මට කියන්න අප කියන එක මොන පුරුෂයටද අයිති වෙන්නේ කියලා? උත්තම පුරුෂ, මධ්‍යම පුරුෂ, ප්‍රථම පුරුෂ කියලා පුරුෂ තුනක් තියෙනවා. අප කියන එක අයිති වෙන්නේ මොන පුරුෂයටද? මම සහ මගේ බහුවචනය උත්තම පුරුෂයි. එතකොට මේක අයිති වෙන්නේ උත්තම පුරුෂයට. හැබැයි මේක උක්ත පදයක්ද අනුක්ත පදයක්ද? මේක අනුක්ත පදයක් නේ? අනුක්ත පදයක්. එතකොට මෙතන තියෙන්නේ කරති කියන එක මොන පුරුෂ වචනයක්ද මේක? මේක මේ ප්‍රථම පුරුෂ බහුවචන පදයක් නේ? ප්‍රථම පුරුෂ බහුවචන එකක්. එතකොට මේක මෙහෙම තියන්න බෑ නේ? එක්ක මේක අපි කරමු කියලා දාන්න ඕන. එහෙම නැත්නම් ඒ විදිහට එහෙම නැත්නම් ඒක ගැළපෙන විදිහට වෙනස් කරන්න ඕන. හරිද? තව ඕගොල්ලන්ගේ තියෙන ප්‍රශ්නයක් තමයි ඕගොල්ලෝ නිවැරදි වචන දන්නේ නැතිකම. ඒ කියන්නේ නිවැරදි වචන පාවිච්චි කරන්නේ නැතිකම තිබුණා. ඒ කියන්නේ මම දැක්කා අද වර්තමානය කියලා. අද වර්තමානය කියලා පාවිච්චි කරනවා දැක්කා. එහෙම පාවිච්චි කරන්නේ නැහැ. මොකක්ද එතකොට කියන්නේ? අද කියන්නේත් වර්තමානය කියන්නේත් දෙකම එකයි නේද? ඒක හරියට අර අපි ෆයිල් කවරය, බ්ලේඩ් තලය, කැච්ච කැල්ලුවා. අන්න ඒ කියනවා වගේ. ඒවයි මොකද්ද කියන්නේ? ඒක නම් කියන්නේ කොහොමද? අපි සාමාන්‍ය කතා බහේදී කියන බ්ලේඩ් තලය කියලා. බ්ලේඩ් එකයි තලයයි මොකද වෙන්නේ? දෙකම එකයි. ෆයිල් කවරය ඒ දෙකම එකයි. කැච්ච කැල්ලුවා දෙකම එකයි නේ? එතකොට මේ දෙකෙන් එකක් කියන්න ඕන. මෙතන වෙලා තියෙන්නේ මේ දෙකේ ඉංග්‍රීසි සිංහල කවලම් වෙලා නැහැ, සිංහලමයි නේ? එතකොට මේක වැරදි. ඒක නිසා මේ වචන දෙකෙන් එකක් යොදා ගන්න ඕන. අපි හිතමු නිපුණතා දක්ෂ ලෙස දියුණු කරගත්තා. එහෙම කෙනෙක් දැම්මොත් නිපුණතා දක්ෂ ලෙස දියුණු කරගත්තා කොහොමද? දක්ෂතා දක්ෂ ලෙස දියුණු කරගත්තා කියන එකයි කියන්නේ. මේ දෙකම එකම තේරුම. මේක මෙහෙම එදුවට කමන්නේ. අපි හිතමු මෙහෙම භාෂාවේ නිපුණ දක්ෂයෝ මෙන්න මෙහෙම යොදලා තිබ්බොත් මොකද වෙන්නේ? මේක නම් මෙහෙම යදුවට අවුලක් නැහැ. නිපුණතා දක්ෂ ලෙස කියන්නේ දක්ෂතා දක්ෂ විදිහට යොදාගත්තා. මේකේ මොකද්ද? භාෂාවේ දක්ෂයෝ කියලා නේද කියන්නේ? මේ දෙකේම තේරුම එක සමානයි. අන්න එතකොට මොකද වෙන්නේ?
අපි නිතරම පුරුදු වෙන්න ඕන අපි අලුතෙන් වචන දැනන් ඉන්න ඕන. හරිද? අලුතෙන් වචන අපිට ඉගෙන ගන්න පුළුවන් වෙනවා පොත් කියවනකොට. ඒ වගේමයි භාෂාව ඉගෙන ගන්නකොට. ව්‍යාකරණ හරියට පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕන. ඕගොල්ලෝ ව්‍යාකරණ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් දීලා ඒ ප්‍රශ්න පත්‍රය අපි කිව්වොත් මුයන්නෙන් ඉවර වෙනවද කියලා අහුවොත් ඕගොල්ලෝ හරියටම ලියනවා. මම කිව්වොත් මියන්නෙන් මා කියන්නේ අනුක්තයි අප කියන්නේ අනුක්තයි කියන එක ඕගොල්ලෝ දන්නවා. හැබැයි රචනාවලදී දිගින් දිගටම ඕගොල්ලෝගේ අතින් මේ වැරද්ද වෙනවා. ඇයි එහෙම වෙන්න හේතුව? එහෙම වෙන්න හේතුව තමයි රචනය ලියාගෙන යද්දී ඕගොල්ලන්ට හරි ව්‍යාකරණ අමතක වෙනවා. ව්‍යාකරණ පේපර් එකක ඕගොල්ලෝ ඒ ගැන හරියටම ඒක අවධානයෙන් කරනවා. මේ වැඩේ ඕගොල්ලෝ විතරක් නෙවෙයි 11 වසරේ අයියලා අක්කලා අතින් පවා වෙනවා. ඒගොල්ලෝ ව්‍යාකරණ පේපර් එකකට ලියද්දී හරියටම ලියනවා. හැබැයි රචනා ලියද්දී එයාලට තියෙන ਵਿਚාර ඒව ලියද්දී ඒගොල්ලන්ගේ අතින් මොකද වෙන්නේ? අර සරලම ව්‍යාකරණ පවා වාක්‍යයක මුලැමැදාග පැටලෙනවා. ඒගොල්ලෝ සමහර තැන්වල උක්ත කරන්න ඕන තැන් අනුක්ත කරලා අනුක්ත කරන්න ඕන තැන් උක්ත කරලා ඒ උක්තයට ගැලපෙන අවසාන ක්‍රියාව තියලා නැහැ. එහෙම වෙන්නේ ඇයි? අර රචනයටම ඔළුව දෙනකොට ඒගොල්ලන්ට අර ව්‍යාකරණ ටික පැටලෙලා. එතකොට මොකද වෙන්නේ? අපි රචනයේ නිර්මාණාත්මකව ලියන්න ඕන. ඒ රචනයේ විශ්ලේෂණාත්මකව හොඳට තර්ක කරලා හරි තොරතුරු දීලා ලියන්න ඕන. හොඳට ඡේද වෙන් කරන්න ඕන, සාරවත් වෙන්න ඕන, ආරම්භය අවසානය හොඳට තියෙන්න ඕන, නිවැරදි තොරතුරු ඉදිරිපත් කරන්න ඕන. ඒ වගේමයි වැදගත්ම වෙනවා භාෂාව හරියට තියෙනවා නේ. ඒක තමයි වැඩේ. ඊළඟට තමයි තව ඕගොල්ලන්ගේ අතින් වෙන දෙයක් තමයි මේක චුට්ටක් 6 වසරේ 7 වසරේ අයගේ අතින් වෙන්නේ. ටිකක් වෙලා ලියාගෙන ගියාම අමතක වෙලා කතා කරන භාෂාවේ වචන වැටෙනවා. ගොඩාක්ම කියන වචනේ යෙදෙනවා. මම දැන් දැක්කා. බලන්න ඕගොල්ලෝ කියවපු ඒවයි මම මේ කියපු වැරදි තියනවාද කියලා. කියවපු නැති ලියපු අයගෙත් මේ වගේ වැරදි තියනවාද කියලා බලන්න. හරිනේ? ඕගොල්ලෝ පුරුදු වෙන්න තමන් ලියපු දේ අනිවාර්යෙන් කියවන්න. මට කොච්චර වැඩ තිබුණත් මම රචනයක් ලිව්වා නම් ඒ කියන්නේ අපි ඉතින් රචනා කියලාම රචනයක් ලියන්නේ නැහැ නේ. අපෙන් දැන් කවුරුත් රචනා එහෙම අහන්නේ නැහැනේ. විශේෂම මොකක් හරි කියන්නේ අපි ලියනවා රචනාමය ප්‍රශ්න. ඒ කියන්නේ රචනා වගේමය ප්‍රශ්න ලියන උත්තර. එතකොට මොකද වෙන්නේ? ඒ ලිව්වත් මම සාමාන්‍යයෙන් ලියපු උත්තරය ආයේ කියවනවා. මම විභාගයකදී වුණත් මම විශ්වවිද්‍යාල විභාගවලදී වුණත් මම අනිවාර්යෙන් කරන්නේ මම ලියපු උත්තරේ මම කොහොම හරි ඉක්මනට කියවලා දානවා. මම බලනවා මම මොනවද ලියලා තියෙන්නේ කියලා. ඕගොල්ලෝ පුරුද්දක් විදිහට තියාගෙන රචනයක් ලිව්වොත් ඒ රචනේ කියවන්න. ඒක Tamanටම තේරෙනවා හිතෙන් නෙවෙයි පොඩක් ශබ්ද නගා කියවන්න. මහා හයියෙන් ගමටම ඇහෙන්න නෙවෙයි. ශබ්ද නගා කියවන්න. ඒ කියවනකොට ඕගොල්ලන්ට තේරෙනවා මෙතන ගැලපෙන්නේ නැහැ කියලා. නිකන් ලියලා පැත්තකට දාලා ඊළඟ දවසේදී ආයෙ බලනකොට තමයි පන්තියේදී කියවනකොට තමයි එහෙම වෙන්නේ. ඒක නිසා මම අද දැක්කා පන්තියේදී කට්ටිය අර අනිත් අය කියවනකොට ඒ අය තමන්ගේ රචනේ පොඩක් කියවනවා. ඒකත් හොඳ එකක්. හැබැයි වෙලසනින් කියවලා එන්න. ඊළඟට ඉතින් ඕගොල්ලන්ට දැන් මේ වීඩියෝ එක YouTube එකේ පබ්ලික් දානවා. හරිද? රෙකෝඩින් එකක් විදිහට මේක දිගටම මේක අයින් කරන්නයි තියෙනවා. ඕගොල්ලන්ට ටිකක් ලොකු නමත් ඕගොල්ලන්ගේ පින්තූරේ මේක බලා ගන්න පුළුවන්. ආනේ මම මේ පොඩි කාලේ මේ ටීචර්ගේ YouTube එකේ මම කතා කරනවානේ එහෙම කියලා. ඒවා අයින් කරන්නේ නැහැ නේ. මම මැරුණත් ඕක තියෙයි. නේද? එතකොට ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඕගොල්ලෝ මේකේ මේ දැන් අද එක හෙට දානවානේ YouTube එකට දාලා තියෙන පබ්ලික්. ඔයාලා මගේ YouTube channel එකට ගිහිල්ලා මේ අද දවසේ මේක සර්ච් කරලා බැලුවම පස්සේ ඔයාලා මේකේ ඉන්නවා. ඕගොල්ලෝ කතා කරනවා. එතකොට මේ කතා කරන එක දිහා බලලා ඕගොල්ලන්ට හිතන්න පුළුවන් මගේ අඩුපාඩු මොනවද? ඕගොල්ලෝ බලන්න ඕගොල්ලෝ දැකලා ඇති මම මොනවා හරි කියවනකොට එක දිගට බිම බලාගෙන කියවනවාද සැරින් සැරේ ඉස්සරහා බලනවා. මොකද කරන්නේ? මම සැරින් සැරේ ඉස්සරහා බලනවානේ. ඒ සැරින් සැරේ ඉස්සරහා බලන්නේ මම මේ අපේ ඔඩියන්ස් එක අපේ ප්‍රේක්ෂකාගාරේ අවධානය මම නොකඩී තියාගන්න හදනවා. ඇයි? හොඳ ඉදිරිපත් කරන්නෙක්ගේ ලක්ෂණයක් තමයි මොකද්ද? එයා මේ ප්‍රේක්ෂකාගාරයේ අවධානය රඳවා ගන්න ඕන. හරිද? මයික් එක ඔෆ් කරන්න පුතේ නැත්නම් ඔක්කොම මියුට් කරන්න වෙනවා. අනිත් අයගේ අවධානය කැඩෙන්න බෑ එක්කෙනෙක් දෙන්නෙක් නිසා. හරිද? එතකොට මොකද්ද වෙන්නේ? හොඳ ඉදිරිපත් කරන්නෙක් හැම වෙලාවෙම ප්‍රබෝධමත්ව ඉන්න ඕන. එයා බය නැතුව පොඩ්ඩක් වචන පැටලුණා නම් කලබල වෙන්නේ නැතුව හිමීට බලලා කියනවා. හරිද? ඊට පස්සේ එකපාරට ඕගොල්ලන්ට බෑ අර ඉස්සරහ බල කතා කරන එක එකපාරට හදාගන්න බෑ. හරිද? ඇයි ඒ ඉස්සරහ බලලා මේ පැත්ත බලනකොට කියවුව තැන කොතනද කියලා ඊළඟට මතක නැති වෙනවා. අපි ඒක ටික කාලයක් ගියාම ඒක හදාගන්න ඕන එකක්. ඔයාලා දැකලා තියෙනවනේ මේ වැඩි හිටියෝ බලන්න ගොඩාක් අය එහෙම හරියට කියවන අය චුට්ටක් ඉස්සරහ බලනවා කියවන්නේ.
හරිද? ඒ කරන්නේ අර ඒ වචන පේලියක් මතක තියාගෙන අන්තිම වචන දෙකේදී වගේ ඉස්සරහ බලලා ටක් ගාලා එයාට මතකයි නවත්තපු තැනත්. ඒ පුරුද්ද ටිකක් කල් යනකොට හදා ගන්න ඕන. අනිත් එක තමයි මේකේ කියවනකොට ඔයාලා අද කියවපු අය බලන්න YouTube එකට ගිහිල්ලා මේ රෙකෝඩින් එකේ ඔයාලා කොහොමද ඉන්නේ කියලා. ඔයාලගේ මූණ හරියට මේ පපුවෙන් උඩ ඉනෙන් චුට්ටක් උඩ කොටසත් එක්ක ඔයාලා හරියට පේනවා. ඊළඟට බිම බලාගෙන පොතේ ඔළුව ඔබාගෙන කියවන්නේ නැහැ. චුට්ටක් පොත මෙහෙම ඉස්සරහට ගන්න ඕන. මම ඕක කලිනුත් කියලා ඇතිනේ. පොත චුට්ටක් එහෙම ඔළුව බිමට ඔබා ගත්තම මොකද වෙන්නේ? ඕගලන්ගේ හඬ ඉස්සරහට එන්නේ නැතුව වැහෙනවා. එතකොට අහන් ඉන්න අයගේ අවධානය කැඩෙනවා. ඔයාලා හැම වෙලාවෙම බලන්න අහගෙන ඉන්න අය වෙන වැඩ කරන්නේ නැතුව අපේ දිහා බලාගෙන ඉන්නවා නම් අන්න අපි හරියට ඒ වැඩේ කරනවා. සාමාන්‍යයෙන් මම කොහේ හරි සභාවක කතාවක් කරන්න ගියොත් මෙහෙවන්න ගියොත් වේ මොකක් හරි වැඩසටහනක් මොකක් හරිවත් මම සභාව ස්ටේජ් එකට නැගලා මයික් එක ගාවට ගියපු ගමන් මම බලනවා කාගෙත් දිහා. ඒ අය වෙන වැඩ කරනවා නම් මට අවධානය දෙන්නේ නැත්නම් මම බලනවා මගේ කතාවේ ටිකක් දුර යනකොට ඒ කට්ටිය කවුරුත් මගේ දිහා බලාගෙන ඉන්නවද කියලා. මම හැම වෙලාවෙම බලනවා මගේ ඉන්න ප්‍රේක්ෂකාගාරයේ හැමෝම මගේ දිහා වෙන වැඩ කරන්නේ නැතුව බලන් ඉන්න. ඕගොල්ලන්ට දැනලා ඇති සමහර තැන්වල සමහර වෙලාවල් වල ඉස්කෝලේදී එහෙම ඕගොල්ලෝ අර එක එක වැඩසටහන් වලදී කතා කර කර වෙන වැඩ කර කර ඉන්නවා. හැබැයි සමහර කතිකයෝ ආව ගමන් වැඩේ නවත්තලා බලනවා නේද? ඒක තමයි යාගේ දක්ෂකම. එතකොට මම මහා දක්ෂ කතිකෙක් නෙමෙයි, මට වඩා දක්ෂ අය ඕනෑ තරම් ඇති. නමුත් මම මේ සිංහල විෂයත් මේ ඉදිරිපත් කිරීමත් කියන එක ඕගොල්ලන්ට උගන්වන්න අවශ්‍ය කරන පළපුරුද්දයි කළපුරුද්දයි දැනපුරුද්දයි එක තමයි මේ කතා කරන්නේ. එතකොට hina වෙලා ඉදිරිපත් කරන එක. හැම වෙලාවෙම hina වෙවි ඉන්න ඕනේ නැහැ. හරිද? අවශ්‍ය තැන්වල ප්‍රබෝධමත්ව ඉන්න එක. hina වෙවීම ඉන්න ඕනේ නැහැ. ප්‍රබෝධමත්ව ඉන්න එක. කෙලින් ප්‍රේක්ෂකාගාරය දිහා බලන එක. හරියට වාඩි වෙන එක. හොඳ පෞරුෂයක් තියෙන ඉදිරිපත් කරන්නෙක් බවට පේන ලක්ෂණයක්. ඔයාලා බලන්න අද ඉදිරිපත් කරපු අය ඕගොල්ලන්ගේ ලක්ෂණ ටික තියෙනවද නැත්නම් අපි මොනවද ඒවයි හදා ගන්න ඕනේ කියලා. එහෙම නැති ගෙවල් වල ඉන්න අයට මේක අවස්ථාවක් කරගන්න පුළුවන්. මොකද්ද? ඊළඟ සති කැමති දවසක මෙතන කතා කරන්න. එහෙම චුට්ටි කතා කරලා ඕගොල්ලන්ට ලොකු සභාවක දෙයක් ඉදිරිපත් කරන තැනට ඕගොල්ලන්ගේ පෞරුෂය ගොඩනගා ගන්න පුළුවන්. මේක නොමිලේ ලැබෙන අවස්ථාවක්. ඒකෙන් ගන්න තියෙන උපරිම ප්‍රයෝජනය ගන්න. ආයෙ ඔන්න කියවනකොට පොත චුට්ටක් උඩට උස්සලා ඕගොල්ලෝ මෙන්න මේ ගානින් පොත දිහා බලනවා නම් ඔයාලගේ මූණ අපට හරියට පේනවා. නැත්තම් ඔළුව මෙහෙම පොත මේසුළු තියලා ඔළුව බිමට ඔබන්නේ නැහැ. එතකොට ඔයාලගේ අර ලස්සන කටහඬ එළියට එන්නේ නැහැ. අනිත් එක තමයි හොඳට පැහැදිලිව කතා කරන්න ඕන. හරිද? එහෙම පැහැදිලිව කතා කරනකොට ටක් ගාලා මේ වෙන වැඩ කර කර නියපොතු කකා පෑන් කකා වෙන වැඩ කර කර ඉන්න කට්ටිය ටක් ගාලා ඔයගොල්ලෝ දිහා බලනවා. ඒක නිසා ඒ අවධානය රඳව ගන්න තමයි පුංචි කාලේ ඉඳලා පුරුදු වෙන්න ඕන නේ. හැමෝම කැමති නේද හොඳ කතිකෙක් වෙන්න නේ? ඒ කියන්නේ හොඳ කතිකෙක් කියලා කියන්නේ මේ තරඟ වලට යන්නම නෙවෙයි. කොහේ හරි තැනක කතාවක් කරනවා නම් හැම කෙනාම වෙන වැඩ නවත්තලා අපේ දිහා බලන්න. අපිට ඇහුම්කන් දෙන්න. ඒක වෙනම දියුණු කරගන්න ඕන දෙයක්. ඒ වගේමයි අපි කතා කරන දේ නිකන් විකාරයක් බහුභූතයක් කරන්නත් බෑ නේ. අපි නිවැරදි දේවල් කතා කරන ගමන් අපි හරියට භාෂාව පාවිච්චි කරන ගමන් අපි නිර්මාණශීලීව අදහස් ඉදිරිපත් කරන ගමන් අපේ ප්‍රේක්ෂකාගාරේ අපි අපේ පැත්තට හරවා රඳවා තියාගන්නවා. ඒක තමයි දියුණු කරගන්න ඕනේ. දැන් ඕගොල්ලෝ පුංචි පන්ති වලනේ. අපිට ටික ටික ඒක හදාගන්න පුළුවන්. එහෙනම් ඊළඟ සතිය කරන්නේ මේ රචනයට මම උත්තරයක් දෙනවා. එහෙනම් මේ YouTube එකට ගිහිල්ලා බලන්න ඕගොල්ලෝ කොහොමද ඉන්නේ කියලා. හරිද? ඒ ඉඳලා ඒව හදාගන්න. ඔයාලට මේක ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. රෙකෝඩ් කර කර ඔයාලගේ වීඩියෝ එක බලන්න. ඒ බලලා ඔයාලගේ හොඳට හදාගන්න හඬ ඉදිරිපත් කිරීම වාඩි වෙලා ඉන්න ඉරියව්ව ඒ ඔක්කොම හදාගන්න. මෙතන ඉන්න කවුරුත් බලන්න තමන්ගේ පොඩි වීඩියෝ එකක් කරන් බලන්න විනාඩි කිහිපයක ඕගොල්ලෝ කොහොමද ඕගොල්ලන්ගේ වාඩි වෙලා ඉන්න ඉදිරිපත් කිරීම කොහොමද කියලා. Zoom එකේ පුළුවන් නේද new meeting එකක් අරගෙන ඒක රෙකෝඩ් කරලා බලන්න කොහොමද කියලා. හරි. එහෙනම් අපි අද නවත්තමු. හැමෝටම සුබ රාත්‍රියක්. අයබෝවන් කියන පුතේ. අයබෝවන් ටීචර්. අයබෝවන් ටීචර්. අයබෝවන් ටීචර්. Bye teacher. සුබ රාත්‍රියක් ටීචර්. අයබෝවන් ටීචර්. ඔයාලට මොනවා හරි කියන්න ඕන දෙයක් අහන්න ඕන දෙයක් තියෙනවා නම් මේ යට මගේ ෆෝන් නම්බර් එක තියෙනවා. ඒක බලලා එවන්න පුළුවන්. හරිද සර්? good night. හරි නේද? 071 811 77 17. එහෙනම් bye.